ආයුබෝවන් අද දින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙම මාධ්‍ය සාකච්ඡාවට පැමිණි මාධ්‍යවේදී ඔබ සැමටත් සකල ශ්‍රී ලංකාවාසී ජනතාවටත් ඒ වගේම ශ්‍රී ලංකාවෙන් පිට ජීවත් වෙන ශ්‍රී ලංකාවාසී ජනතාවටත් සියලු දෙනාට ලැබුවා වූ 2026 වසර සුබ නව වසරක් වේවා කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රාර්ථනා කරනවා. හැබැයි අපි මේ සුබ නව වසරක් වේවා කියලා කියපු පළියටම නව වසර සුබ වෙන්නේ නැහැ. මේ මොකද ඒක සුබ වෙන්න නම් සුබ දේවල් රටේ සිදු වෙන්න ඕනේ. මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තියුණා. ඒ යුද්ධය ඉවර කරන්න කටයුතු කරපු නායකයෝ අද වෙනකොට අමතක කරලා දාලා තියෙනවා. ඒ යුද්ධය වෙනුවෙන් ජීවිත ගැන නොතකා මුහුණ දුන්නු රණවිරුවන්ව සෙබළුන් කරලා තියෙනවා. ඒ වගේම ඒ යුද්ධය වෙනුවෙන් උදව් කරපු ප්‍රධාන වශයෙන් LTT තර්ජන නොතකා උදව් කරපු දමිළ ජාතිකයින් දෙදෙනෙක් හිටියා. එක්කෙනෙක් තමයි සිවනෙස්තුරේ චන්ද්‍රකාන්තන්, එහෙම නැත්නම් පිල්ලයන්. අනිත් කෙනා තමයි යාපනයේ ඩග්ලස් දේවානන්දා. ඔවුන් දෙදෙනා ඒ LTT ත්‍රස්තවාදයට විරුද්ධව පෙනී හිටපු දෙන්නෙක්. හැබැයි අද වෙනකොට LTT ඩයස්පෝරාවේ අවශ්‍යතාවයට මේ දෙදෙනාම ඉන්නේ සිරගතව. මං හිතන්නේ අපි කලගුණ නොදන්නා ජාතියක් බවට පත්වෙමින් තියනවද කියන සැකය තියෙනවා. මේ රට නිදහස් කරගන්න, මේ රට ත්‍රස්තවාදයෙන් බේරගන්න ඒ කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු මේ මහා සටනට උරදුන්නු ද්‍රවිඩ නායකයින් දෙදෙනාම මේ වන විට සිරගතව සිටීම ඇත්තටම හරිම කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම නව වසර සුබ වෙන්න නම් මේ රටේ අනාගතය වෙනුවෙන් ඉන්න අනාගත පරපුර, ශිෂ්‍ය පරපුර ඔවුන්ට සුබ වෙන්න ඕනේ. ඔවුන්ව නිසිමග යහමග යවන්න ඕනේ. නමුත් අපි දකිනවා මේ අග්‍රාමාත්‍යතුමියගේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල අපගේ පාසල් දරුවන්ගේ මනෝභාවය විකෘති කරන්න උත්සාහ දැරීමක් සිදු කරනවා. මං හිතන්නේ මේවැනි තත්ත්වයක් යටතේ රටකට, රටේ ජනතාවට සුබදායක වෙන්නේ නැහැ. මොකද දේශපාලන නායකයන්ගේ විවිධ ෆැන්ටසි තියෙන්න පුළුවන්. නමුත් ඒ ෆැන්ටසි උඩ රටේ දරු පරපුර එක්ක සෙල්ලම් කරන්න එපා. රටේ දරු පරපුරේ අනාගතය, දරු පරපුරේ අධ්‍යාපනය විනාශ කරන්න එපා කියන ඉල්ලීම කරනවා. මොකද ඒ දේ කරොත් මේ රටට 2026 වසර සුබ වසරක් වෙන්නෙත් නැහැ. අනාගතයේ සුබ වෙන්නෙත් නැහැ. ඒ වගේම මේ රටේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාව, සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ බදු බර අඩු කරනවා, බදු නැති කරනවා කියලා ආපු ආණ්ඩුව මේ වන විට තව තවත් බදු වැඩි කරමින් ඉන්නවා. ඒ විදිහට ජනතාව පෙළලා, මිරිකලා, ජනතාවගේ සල්ලි ටික අරගෙන මේ දේශපාලනඥයින්ට වාහන ගෙන්නන්නයි විවිධ කාරණාවලට මේ මුදල් යෙදෙව්වොත් මං හිතන්නේ ඒකත් මේ රටට සුබදායක වෙන්නේ නැහැ. එතකොට ඒකත් සුබ නවවසරක් නොවෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම මේ රට බාරගත්තේ වත්මන් ආණ්ඩුව මේ රටේ හිටපු නායකයෝ හොරකම් කරා කියලා ෆයිල් ගණන් ගෙනහැල්ලා කැබ් වල පිටිපස්සේ දාගෙන ෆයිල් මිටි ගණන් පෙන්නලා මේ චීනෙන් මුදල් ගත්ත
චෙක් පත්වල අංක පවා Taman සතුව තියෙනවා කියලා ජනතාව රවට්ටපු නායකයෝ අද රටේ පාලනය බල ලබාගෙන තියෙනවා. ඔවුන් දැන් අවුරුද්දකට වැඩි කාලයක් මේ රට පාලනය කරලා තියෙනවා. නමුත් අද වෙනකල් ඒ කියපු මහා පරිමාණ හොරකම් කිසිවක් ගැන කිසිම සද්දයක් නැහැ. අඩුතරමේ ඔවුන් චෝදනා කරපු මේ මහා පරිමාණ හොරකම් ගැන පොලිසියට පැමිණිල්ලක්වත් කරන්න අසමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ රටේ රට හදපු රට සංවර්ධනය කරපු නායකයින්ට මේ රට විනාශ කරපු මේ රටේ මිනිමරපු මංකොල්ල කාපු විනාශ කරපු නායකයෝ මේ රට හදපු නායකයින්ට හොරු කියලා ජනතාව රවට්ටලා බලය අරගෙන අද වෙනකොට අවුරුද්දක් ගත වෙච්ච තැන ඒ කිසිම දෙයක් නොකර ඉන්නවා. ඒකින්ද මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේවත් ඒ ජනතාවට වෙච්ච පොරොන්දු අනුව ඒ හොරු අල්ලන වැඩේ කරන්න, එහෙම නැත්තම් අපි හොරු කිව්වේ බොරුවට කියලා ජනතාවගෙන් සමාව ඉල්ලන කටයුත්ත කරන්න ඕනේ. එහෙම නැත්තම් මේ රටට සුබ වෙන්නේ නැහැ කියන කාරණය අපිට පෙනී යනවා. ඒ වගේම මේ රට දිගින් දිගටම ණය කරලා මේ රටේ හිටපු නායකයෝ හිටියා, ණය ගත්තා. හැබැයි ඒ ගත්ත ණය ප්‍රමාණය අනුව මේ රටේ දැවැන්ත අති විශාල සංවර්ධන ව්‍යාපෘති නිම කරා. හැබැයි එහෙම නැතුව දිගින් දිගටම ණය අරගෙන කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් නොකර ඒ ණය එදිනෙදා පරිභෝජනය සඳහා වියදම් කරන නායකයෝ ඉන්න ආණ්ඩුවක් ඉන්න රටකට සුබ වෙන්නේ නැහැ. ඒක හින්දා මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා, ඔබ ඡන්දෙ දීලා මේ ආණ්ඩුව පත් කරේ. ඔබ තමයි මේ ආණ්ඩුව පත් කරන්න මුල් උනේ. ඒ ඔබට දීපු පොරොන්දු පිට මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවා, හොරු අල්ලනවා, මේ රටේ දරුවන්ට යහපත් අනාගතයක් හදනවා. මේ කියන සියලු කාරණා කියලා පොරොන්දු දීලා බලය ගත්ත ආණ්ඩුව දැන් ඔබේ වාරය ඇවිල්ලා තියෙනවා. අවුරුද්දක් බලන් හිටියා. මීළඟ අවුරුද්ද සුබ වෙන්න නම් මේ ආණ්ඩුවට ජනතාව හැටියට ඔබගේ බල කිරීම, ඔබගේ දැඩි ඉල්ලීම ආණ්ඩුවෙන් කරන්න ඔබට අයිතියක් සහ මේ රට වෙනුවෙන් වගකීමක් සහ යුතුයකමක් තියෙනවා කියන කාරණය මතක් කරන්න ඕනේ. මෙන්න මේ කාරණා ඉටු කරන්න පුළුවන් නම් මේ රට සුබ රටක් වේවි. මේ හදලා තියෙන වෛරයේ, ක්‍රෝධයේ, ඊර්ෂ්‍යාවේ රට, මේ රටේ ජනතාව තුළ වෛරය වපුරෝලා, බොරු කියලා වෛරය වපුරෝලා, බොරු කියලා ඊර්ෂ්‍යාව වපුරෝලා, බොරු කියලා ක්‍රෝධය වපුරෝලා ජනතාවගේ හිත් දූෂණය කරලා තියෙන රට. මේ රටේ ජනතාවගේ හිත්වලට ආදරය ගෙනහැල්ලා, ආදරයෙන් පිරි ජනතාවක් ඉන්න, ආදරයෙන් පිරි රටක් නිර්මාණය කරන්න අපි මේ අවුරුද්දේ ඉඳන් ඒ සියලු අවශ්‍ය කරුණු ආරම්භ කරනවා කියන එකත් මේ රටේ සමස්ත ජනතාවට ආදරෙන් මතක් කරන්න කැමතියි.